කලාපයේ සාමාන්‍ය වැසියන් මුදාහරින්නයි විදේශගත දෙමළ විද්වත්තු කොටි සංවිධානයෙන් ඉල්ලා සිටිති. යුද්ධයෙන් LTT සංවිධානයට ලබාගත හැකි කිසිවක් නැතැයි ඔහු අවධාරණය කරති. දේශීය ගොඩනැගීම සඳහා විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහාය ලබා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හඳුන්වා දුන් නව සංකල්පය ඔවුන්ගේ දැඩි පැසසුමට ලක්ව තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට විවිධ ගැහැට සිදුවන බවට විදේශයන්හි පැතිර ඇති අසත්‍ය ප්‍රචාර ගැන අවධානය යොමු කළ දෙමළ ජාතික විද්වත්තු කණ්ඩායමක් මෙරට සැබෑ තත්ත්වයේ සංචාරයක නිරත වූහ. ඔවුන් උතුරේ කඳවුරු වෙත ගොස් කොටි ග්‍රහණයෙන් මිදී පැමිණි ජනතාව හමු වී ඇත. එමෙන්ම රජය හා විවිධ ස්වේච්ඡා සංවිධාන සමග සාකච්ඡා පවත්වා තිබේ. අවතැන් වූවන්ට සැපෙන පහසුකම් ඉතා ඉහළ මට්ටමක පවතින බව ඔවුන්ගේ අදහසයි. ඒවා ඉතා ඉහළින් සංවිධාන කොට තිබෙනවා. අනාථ කඳවුරු මොනවද යන්න හොඳින් දන්නවා මම. මොකද 70 දශකයේ කලබල සමයේදී මමත් සරණාගතයෙක් සිට නිසා උතුරේ සාමාන්‍ය වැසියන් වෙනුවෙන් රජය ප්‍රශංසනීය මෙහෙවරක් කරනවා. මේ අවස්ථාවේ විදේශගත දෙමළ ප්‍රජාවගේ යුතුයකම හා වගකීම කුමක්ද යන්න ඔවුන් හොඳින් පැහැදිලි කළා. දෙමළ ප්‍රජාවේ වගකීම විය යුත්තේ උතුරේ රඳවාගෙන සිටින සාමාන්‍ය වැසියන් මුදාහරණ ලෙසට LTT සංවිධානයට බල කිරීමයි. එමෙන්ම දිවි ගලවාගෙන පැමිණි ජනතාවට පහසුකම් සැලසීමටත් ඔවුන්ගේ දායකත්වය ලැබිය යුතුයි. විදේශගත දෙමළ ප්‍රජාව මේ අවස්ථාවේ රජයට උදව් කළ යුතුයි උතුරේ ජනතාවට සහන සැලසීම සඳහා. ඔවුන්ගේ සහාය මේ සඳහා බෙහෙවින් වැදගත් වෙනවා. But also expediting the process of resettlement. A lot of things had to be done. These people had to be healed of the trauma that had gone through. ඔවුන් ලංකාවට පැමිණීම සඳහා හේතු තවත් වැදගත්ම සාධකයක් පවතිනවා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් නිදහස් දිනේදී කළ විවෘත ඇරයුමයි. මේ අවස්ථාවේදී මම මුළු මහත් ජාතිය වෙනුවෙන් යුද්ධය නිසායයි කියා රට අතහැර ගිය සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලි ඇතිලු සියලු ශ්‍රී ලාංකික වැසියන් ගෙන්ම ඉල්ලා හිටිනවා තම උපන් දේශයට යලි පැමිණෙන ලෙස. In fact, we welcome that very much. එම ඉල්ලීම අපි බෙහෙවින් අගය කරනවා පිළිගන්නවා. ඒ මන්ද මෑත ඉතිහාසයේ දෙමළ ප්‍රජාවට ලැබුණු ප්‍රථම හා වැදගත්ම ආරාධනය ඒ වන නිසා. That's a very good idea and also it will මා හිතනවා බොහෝ දෙනා එම ඇරයුම පිළිගනී කියලා. යුද්ධය අවසන් වුණාම බොහෝ දෙනා පැමිණේවි. will take place definitely I believe then the diaspora will come. අවසන් වශයෙන් ඔවුන්ගේ ඉල්ලීම මෙවැන්නක්. They can accept. අපිට අතීතයට සමාව පිරිනමා අනාගතයේ දෙස අලුත් ආකාරයෙන් බැලිය යුතුයි. මේ රට ඇතිතරම් යුද්ධයෙන් බැට කෑවා. දැන් මේ හොඳටම ඇති. විදේශගත සිංහල දෙමළ මුස්ලිම් හා සියලු ජනයා ඒ සඳහා අත්වැල් බැඳගත යුතු කාලය එළඹ තිබෙනවා. The diaspora, Sinhalese, Tamil, Muslim diaspora must get together. වත්මන් රජය